හයි අපි අද හරි. යන්නේ කොළඹ තියෙන ලස්සන පන්සලක් බලන්න. ඉතින් ඔගොල්ලෝ හැමෝම එන්න ලස්සන පන්සල වටේ රවුමක් ගිහින් එන්න. ඉතින් අපි ඉස්සල්ලාම මේ විදිහට මල් ටිකක් ගත්තා. පන්සලට අරගෙන යන්න. ඉතින් මෙතනින් තමයි අපි ගියපු ගංගාරාම පන්සලේ එන්ට්‍රන්ස් එක තිබුණේ. ඉතින් මේ විදිහට තමයි ඔගොල්ලෝ ගංගාරාම පන්සලට ගියොත් ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් පන්සල ඇතුළට වෙන්න කලින් ඔයගොල්ලෝගේ අතේ තියෙන එක්ස්ට්‍රා අයිටම් දාන්න පුළුවන් කැබින් එකක් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ප්‍රොවයිඩ් කරනවා. ඉතින් ඒක ඇතුළට ඔක්කොම අයිටම්ස් ටික දාලා ඔයගොල්ලන්ට ලොක් කරලා පන්සල ඇතුළට වඳින්න යන්න පුළුවන්. මෙතන 8 බුදුවරු නිරූපණය කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම අනිත් පැත්තෙන් දේව රූපත් නිරූපණය කරලා තිබුණා. මේ පේන බුදු පිළිම වගේම පිත්තලින් ඒ වගේම රණෙන් නිම කරපු විවිධාකාරයේ බුදු පිළිම වර්ග ඒ වගේම අනිකුත් රූප වර්ග අපිට දැනගන්න පුළුවන් වුණා. මේ පන්සලේ තියෙන විශේෂත්වය ඒක තමයි. මේ පන්සලට ගියොත් ඕගොල්ලොන්ට ඇන්ටික් බඩු ගොඩක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට අදාළ කරන බොහෝමයක් බාණ්ඩ අපිට මේ පන්සලට දැකගන්න පුළුවන්. ගොඩක් පෞරාණික බඩු වගේම එක විදිහට හදපු බුදු පිළිම වර්ග, කරඬු, සේසත් ඒ වගේම ගොඩක් අයට මේ පන්සලේදී අපිට බලාගන්න පුළුවන්. මේ පන්සලේ තියෙන ගණ්ඩාකාර චෛත්‍යයක් ඒ වගේම මේකේ බෝධිගරය ඉතාමත් සුවිශේෂී. මොකද මේ බෝධිගරයට යන්න තියෙන්නේ එක පඩිපෙළකින් බෝධිගරය එක් මහලකින් උඩට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් සුවිශේෂී අංගයක් මේ පන්සලට හිමි වෙලා තියෙන. ඔයගොල්ලොත් කියොත් අනිවාර්යෙන් මෙතනට යන්න. ඉතින් අපි බෝධියට ගිහිල්ලා පැන් කලයක් දාන්න අමතක කරේ නැහැ. ඉතින් අපි පැන් භාජනයක් අරගෙන මේ විදිහට අපි බෝධිය නාවලා මල් පූජා කරලා පහන් අඳුම් කුරුපත්තු කරලා ඉතින් මේ විදිහට තමයි අපි ඒ ආගමික වතාවත් වලට සම්බන්ධ වුනේ. වෙනස්ම අත්දැකීමක් ඔයගොල්ලොත් යනවා නම් අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා අමතක කරන්න එපා. අපි ගියේ ඉරිදා දවසක හින්දා මේගොල්ලොන්ගේ දහම් පාසලක් තිබුණා. ඉතින් අපිට ඒකත් බලා ගන්න පුළුවන් වුණා කොහොමද ඒගොල්ලෝගේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඕගොල්ලොන්ට මං කලින් කිව්වා වගේම මේ පන්සල ඇන්ටික් බඩු වලට ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් පරණ දේවල් මෙතන හරිම සුරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. ඉතින් පිත්තල පහන් ඒ වගේම පරණ කාසි ඒ වගේම ආදිමුතුන් මිත්තම් පාවිච්චි කරපු පුස්කොළ පොත් ඒ වගේම මාල වලලු පරණ සල්ලි කොළ ඉතින් මේ හැමදේම මෙතන ඉතාමත් ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් ඔයගොල්ලොන්ටත් ඒ අත්දැකීම ගන්න පුළුවන්. මේ පන්සලේ මේ තැන ගොඩක් විශේෂයි.
මොකද මෙතනදී ඔයගොල්ලන්ට බුදු පිළිම විශාල ප්‍රමාණයක් එකපාර බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවට මේ වගේ තැනකට තියෙන මෙතන විතරයි. ඉතින් එක විදිහේ කැම්බිඩට් වලට දාපු එක විදිහේ පරණ අයිටම් ගොඩක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. මොකද කැමරා අයිටම්ස් ඒ වගේම පහන් වර්ග ඊට පස්සේ ඔරලෝසු ඉතින් ගොඩක් පරණ අයිටම්ස් මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ පරණ අයිටම්ස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතනට යන්න. මොකද මෙතන සුවිශේෂී ස්ථානයක්. ඔයාට එදා කාලේ පාවිච්චි කරපු ගොඩක් දේවල් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. අපි පන්සල වටේම මේ විදියට රවුමක් ගිහිල්ලා තිබ්බ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන ඉතින් මේ විදියට තමයි අපි ආයෙත් අපේ දැනුම වර්ධනය කරගෙන අලුත් එක්ස්පීරියන්ස් එකක් අරගෙන ආයෙත් එන්න ආවේ. එහෙනම් මං අදට යනවා. Thank you so much ඔයගොල්ලෝ වීඩියෝ එකට මෙච්චර වෙලා එකතු වෙලා හිටියට.